සුබ දවසක්. ඔයාලව ආයේ වීඩියෝකින් හම්බ වෙන්නේ විශේෂ කාරණාවක් ඔයාලට දැනුවත් කරන්න. SSW ෆුඩ් සර්විස් වල සැලරි අඩුයි කියලා මම දැක්කා වීඩියෝස් කිහිපයක් සහ කමෙන්ට් කිහිපයක් දාලා තියෙනවා සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල. ඒකට සොලූෂන් එක තමයි මම මේ කියන්න ආවේ. මොකද මමත් තකුතේ ගිනෝවල තමයි ඉන්නේ. ෆුඩ් සර්විස් වල තමයි මම ජපානයේ සේවය කරන්නේ. ඉතින් ජපානයේ විවිධ වර්ගයේ කයිස තියෙනවා සහ ඔයාලව ලංකාවේ මේ ආයතන වලට යොමු කරන වෙනත් ඒජන්සි තියෙනවා නේ. ඉතින් ඔන්න ඒජන්සි හරහා ජපානයට එනකොට එකපාර මුදලක් ගෙවලා ජපානයට එන අවස්ථා තියෙනවා. තවත් ඒවා තියෙනවා ඒ වන ඒජන්සියකින් මාසපතා ඔයාගේ සැලරියකින් කුමියයි කියලා කියන්නේ අන්න ඒ වගේ ඒවෙන් කපා ගන්න ඒවා තියෙනවා. එතකොට ඔයා මාසෙ ගානේ ඔයාගේ සැලරියකින් යම්කිසි ගාණක් කුමියයි එකට යනවා. එහෙම ඒවත් තියෙනවා. එතකොටත් ඔයාගේ සැලරි එක අඩු වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔයා කොන්ට්‍රැක්ට් සයින් කරද්දී ඔයාට ලංකාවේදී කියන්න පුළුවන් ඔයාට කොළ 15ක් හම් වෙනවා අතට. නැත්නම් කොළ 18ක් හම් වෙනවා මෙච්චරක් හම් වෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් ජපානට ඇවිල්ලා ඔයා වැඩ කරලා ඔයාගේ මාස සැලරි එක අතට ගත්තාම කොළ 15 කොළ 10යි 11 වගේ අවස්ථා වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මුලින්ම කරන්න ඕනේ අතට ඔක්කොම කරලා අතට කීයක් එනවද කියන එක කන්ෆර්ම් කරගන්න ඕනේ යාළුවන් අහලා. ඒක ඊළඟට බේසික් එක හරියට දැනගන්න ඕනේ කොච්චර බේසික් එකක් හැදෙනවද ඔයාට. සංගයෝ එක්කද කියන්නේ ඕ ටයිම් එකද නැතුවද කියන එක හරියට පැහැදිලි වහගන්න. මොකද රට පටලවන කට්ටිය ඉන්නේ ලංකාවේ. හරි. ඉතින් ඒ නිසා එතන ආයතනයෙන් කලින් ජපානයට ඇවිල්ලා වර්ක් කරන කවුරුහරි කන්ටැක්ට් කරගන්න මුලින්ම. හරි. එතකොට යාගෙන් කන්ෆර්ම් කරගන්න පුළුවන් මෙතන බොහෝ දුරට හොඳ තැනක්ද නැති තැනක්ද කියන එක කන්ෆර්ම් කරන්න පුළුවන්. මොකද නරක තැන් ජපානයේ තියෙනවා. කොයි වෙලාවකවත් මම කියන්නේ නැහැ ජපානයේ මේ හැමෝම එක වගේ හොඳයි. එහෙම නැහැ. ඉතින් මම Facebook platform එක ගොඩක් දුරට දාලා තියෙනවා. මම ළමයි මෙහෙ ඇවිල්ලා දුක් වෙනවා අඬනවා නේ. මෙතන මට බනිනවා කට්ටිය. මෙතන මේ සබෙත්සු වැඩි වෙනස්කම් කරනවා. සබෙත්සු කියන එක ගොඩක් දුරට ලංකාවට තියෙනවා. අර හැමේ පාටට කැමති නැති කට්ටිය ඉන්නවා. ගයිජින්ලට කැමති නැති අය ඉන්නවා. ඉතින් එහෙම කේස් තියෙනවා. ඒක ඇත්ත. නිහොංග බැරිකමත් එක හේතුවක් වෙන්න පුළුවන්. ලොකු හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිහොංග පුළුවන් නම් දෙකක් ඒ කියන්නේ කියාගෙන එනකොට එකක් දෙකක් නිහොංග වලින් කිව්වම ආයෙ මොකුත් කියන්නේ නැති කට්ටියක් තිනක ගොඩක් වෙලාට ගයිජින්ලට බය කට්ටිය ඉන්නවා නේ. ඉතින් එතකොට ඒක එක හේතුවක් වෙනවා නිහොංග බැරිකම නේ. එතකොටත් එයාලා කියන එක වාට තේරෙන්නේ නැතුව වෙන දෙයක් කරනකොට එයාලා ඔයාලට බයිනවා නේ. එහෙම අවස්ථා තියෙනවා. මොකද තොකුතේ ගිනෝලින් ඒ කියන්නේ SSW වලින් ජපානට ආවට පස්සේ ඔයාලට මෙහෙ මේ අන්නයි කරන්න කවුරුත් එන්නේ නැහැ. මොකද ඔයා විභාගේ පාස් වෙලා ඉන්නේ. එතකොට එයාලා හිතන්නේ මෙයාට ස්කිල් එක තියෙනවා. රෙස්ටුරන්ට් වල දැන් සමහර කලා ඉන්ටර්වයුව වල කියලා ඉන්නේ රෙස්ටුරන්ට් වල වැඩ කරලා තියෙනවා කියලා. එතකොට එයාලා මෙම් තමයි ඔයා මෙෂර් කරන්නේ. ඉතින් එතකොට ඊට අමතරව සැලරිය ගැන මම කතා කරේ. ඔයා කන්ෆර්ම් කරගන්න ඕනේ අර මම කලින් කියපු දේවල් ටික ජපානට එන්න කලින්. හරි. ඊට පස්සේ ජපානට ඇවිල්ලා ගොඩක් දුරට ඔයාලට ඔයගේ ප්‍රශ්න එනවා. එතකොට ඔයාලා මේ ඔයාලා ආපු ආයතනයකට වගේ කියන්න ඕනේ. අනිවාර්යෙන් ඔයාලා මෙච්චරක් කිව්ව නේද දැන් මෙච්චරක් පඩි හැමෙන් මේක වෙන්නේ කොහොමද කියන එක අනිවාර්යෙන් එයාලා මේව කරන්න පුළුවන්. ඊළඟට ඔයාට වැඩ කරන තැන දැන් මොන දේ වුණත් මානසික නිදහසනේ අංක එක නේ. මානසික නිදහස පුතේ තියෙන්න ඕනේ. කොච්චර මේ සැලරියක් හම්බුනත් වැඩක් නැහැ මානසික නිදහසක් නැහැ. බනිනවා වැඩ ඉගෙන ගන්න දෙන්නේ නැහැ. එහෙම වුණාම මෙතන ඉන්න බෑනේ. එහෙම වුණාම පුතේ තේන්ෂකු කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙන තැනකට යන්න පුළුවන් නේ. මොකද මේ එතන වැඩ කරන්න බෑනේ පුතේ නේ. ගොඩක් දුරට දැන් ළමයි දාලා දිනා වැඩ කරන තැන ඉඳලා ගෙදරට ඇපාර්ට්මන්ට් එකට ට්‍රේන් එක යන්න ඕන පැය ගන්න. එහෙම අවස්ථා මම දැකලා තියෙනවා දාලා තියෙනවා. ඉතින් ඒ ලංකාවෙන් ගන්න ආයතනයේ වැරදියි. ලංකාවෙන් ආවේ වෙන ඒජන්සි එකේ වැරද්දක් ඒ. එච්චර දුර ඇපාර්ට්මන්ට් දෙන්න අවශ්‍ය නැහැනේ. ළඟින් ඇපාර්ට්මන්ට් හොයලා දෙන්න බැරි ගම. එහෙම ඒවා තියෙනවා.
ඒ නිසා ඒව ගැන සැලකිලිමත් වෙන්න එන්න කලින් ඔයා දැනගන්න කන්ෆර්ම් කරගන්න ඇපාර්ට්මන්ට් එකේ ඉඳලා වැඩ කරන්න තියෙන කයිෂයකට කොච්චර දුර තියෙනවද කියලා. මේ ඒකත් වැදගත්. මොකද ඔයා රෑ 11-12ට වැඩ ඉවරලා ගෙදර යද්දි රෑ 1-2 වෙනවා නම් තේරුමක් නැහැ එතන වැඩ කරලා. මානසික නිදහසක් නැහැ නිදාගෙන ආය උදේදී පැය 4-5 නිද යන්න තියෙන්නේ. ගක්කෝ වෙනව නෙමෙයිනේ ඔයා වර්ක් කරන්නේ. වර්ක් කරන එකේ ෆ්‍රීඩම් එකක් තියෙනවා. නේ එහෙනම් ගක්කෝ වෙනවනේ ගකුසේ කෙනෙක් විදිහට ජපාන්ට ඒ ෆීලින් එක ගන්න අපි වීසා එකකින් ආයෙ නැවත ජපාන්ට එන්න ඕනේ නෑනේ. ඉතින් ඒ නිසා ඒක කන්ෆර්ම් කරගන්න ඉස්සෙල්ලා. හරි. ඊළඟට ඔයාට කොන්ට්‍රැක්ට් සයින් කරද්දී බලන්න ඔයා අවුරුද්දක් වගේ කාලයක් මේක වැඩ කරන්න ඕනද කියලා සයින් කරනවා නම් තෙන්ෂකු කරන්න තියෙන අවස්ථා ගොඩාක් සීමිතයි පුතේ. එහෙම බෑ. හරිද? ඒක ගැන පොඩ්ඩක් බලන්න. එහෙම නැති තැන් තියෙනවා නේ. ඉතින් අර මෙතන මෙච්චර කාලයක් වැඩ කරන්න ඕනේ එහෙම කියලා දෙනවා නම් චුට්ටක් බලන්න එතන ඉන්න කවුරු හරි ලංකාවේ කෙනෙක් ඉන්නවද තව කෙනෙකුට හොයලා බලලා කොන්ට්‍රැක්ට් සයින් කරන්න. මම මෙච්චර කියන්නේ ජපානයට එන්න ඕන ආසාවට ජපානට එන්න එපා පුතේ. එහෙම ඉන්න බෑ. එහෙම අර ජපානට එන්න තියෙන ආසාවට ටක් ගාලා පාස් වෙච්ච ඉන්ටර්විව් එකකින් ටක් ගාලා අස්සම් කරපු කොන්ට්‍රැක්ට් අස්සම් කරපු නිසා ටක් ගාලා ජපානට එන්න ඕන හින්දා ආවට පස්සේ පඩි මෙච්චරයි වැඩ කරන්න බෑ බනිනවා එදා කොමරු. එතනින් පස්සේ ඊට පස්සේ ආයේ අප්සෙට් ජපානේ පාවෙනවා. එක තැනකින් මුළු ජපානේම පාවෙන්නත් පුළුවන් මුළු ජපාන් සංහතියෙම පාවෙන්න පුළුවන්. හරි. අර ළමයි දාලා තියෙන විස්තර වලින් මම දැක්කා Facebook එකේ එහෙම අපේ group chat එකක් තියෙනවා. ඒකේ දාලා තියෙනවා හෙනට. බැනලා නම් මනම් හිතන මුළු ජපානේම පායි හිතාගෙන මයින්ඩ් එක මොකද ලංකාවේ ඒජන්සි වල ඉන්න අපේ කට්ටිය දෙන්නේ ආයේ සකුරා පෙන්නලා අර හීන මවලා දෙන්නේ. හරිද? ගක්කෝ එවනාත් එහෙමයි. බොරු කියන්න ඕනේ නෑනේ. ගක්කෝ එවනාත් එහෙමයි. අම්මෝ ජපානේ අතේ තියලා පෙන්නලා දෙන්නේ. ජපානේ ආවට පස්සේ එහෙම නෑ ජපානේ. ජපානේ කාර්මික රටක් වැඩ කරන්න ඕනේ. හරිද? අර නිකන් විසිට් කරන්න එනවා නම් ජපානේ හොඳයි. අපි එන්නේ විසිට් කරන්න නෙමෙයි. අපි එන්නේ විසිට් වීසා නෙමෙයි. අපි එන්නේ වර්ක් වීසා හරි කුසේ වීසා හරි. මේ ස්ටුඩන්ට් වීසා හරි. තේරෙන් ඇවිල්ලා අර මේ කට්ටිය කියන සුරංගනා කතා නෑ. මෙහෙ වැඩ කරන්න ඕනේ. වැඩ කරන්න නැත්තම් මෙහෙ ඉන්න අමාරුයි. ඉතින් ඒ නිසා එන්න කලින් ගකුසේ වීසා යන කට්ටියටත් මම මේ කියන්නේ මට අදාළ නෑ. ඒක නමුත් මම කියන්නේ ලංකාවෙන් නම් කියනවා ජොබ් 3-4 කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. පුළුවන් අහුනොත් සෝරි. පුළුවන් නිදිය ගන්න තියෙන කාලය ගොඩක් අඩු වෙනවා. හෑන්ඩ් කෑෂ් 2-3ක් කරන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නෑ. නමුත් නිදිය ගන්න තියෙන කාලය අඩුයි වගේ අර මානසික නිදහස බිඳුවටම වැටෙනවා. සහ ගකුසේ වීසා වලට මම මොකුත් කියනවා නෙමෙයි. ගකුසේ වීසා කියන්නේ හොඳ වීසා එක ලංකාවේ සල්ලි තියනවා නේ. ගොඩාක් රෙස්පෙක්ට් කරන වීසා එකක් ගකුසේ වීසා කියන්නේ ජපාන් අයත් ලංකාවේ අනිත් රටවල අයත් ගොඩාක් රෙස්පෙක්ට් කරන වීසා එකක් ගකුසේ කෙනෙක් කියලා කියන්නේ ජපානේ. ඉතින් මේ ලංකාවේ හොඳ මුදල් සංචිතයක් තියෙන්න ඕන පුතේ ජපානයේ ඇවිල්ලා ඉගෙන ගන්න. මොකද ජපානයේ ඇවිල්ලා මේ වැඩ කරන ගමන් ගකුහි ගෙවන ගමන් ටැක්ස් එහෙම ගොඩක් වැඩි වෙලා තියෙන ජපානයේ. ස්ටුඩන්ට් වීසා කෙනෙකුට ඇවිල්ලා මේ ටිකක් සර්වයිව් වෙන්න ඉස්සර කාලේ දැන් අවුරුදු 10කට කලින් තිබිච්ච ජපාන නෙමෙයි දැන් තියෙන්නේ. ඒ නිසා ටැක්ස් එහෙම ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒවා ගෙවාගෙන මේ ගකුසේ කෙනෙක් විදිහට සර්වයිව් වෙන්න ටිකක් අමාරුයි. ලංකාවේ මුදල් ලෙවන්නේ නැත්තම් ණය වෙලා ගෙවල් උගස් තියලා හැම ජපාන්ට එන්න එපා. ගකුසේ වීසා වලින් සෙන්සෙන් දෙකිනයි නේ කීයටවත් බෑ නේ. ගේමක් ගහන්න කීයටවත් බෑ අමාරුයි නේ. එහෙනම් ඉතින් නිදියන්නේ නැතුවම වැඩ කරන්න ඕනේ නේ. දෙවෙනි අර මාස 6කට හෝ අවුරුද්දකට ගෙවලා එන්නවලා. ඉතින් ඊළඟ අවුරුද්දේ සෙමස්ටර් මේ ඔයාලගේ ගකුයි ගෙවන්නත් ඕනේ. ඉතින් ඒවටත් මුදල් එකතු කරන්න ඕනේ. ඉන්න ඇපාර්ට්මන්ට් ගෙවන්න ඕනේ. කන්න බොන්න ඕනේ. ලංකාවේ ලෝන් වලට සල්ලි දාන්න ඕනේ. එච්චර මුදලක් හම්බෙන්නේ නැහැ. ගකුසේ කෙනෙකුට පැය 28 කවර් කරලා කොළ 12-13ක් උඩරම හෙව්වේ. හෑන්ඩ් කෑෂ් එකක් කරලා තවන්නම් කොළ 5ක් වන්න පුළුවන් වෙයි. නිදියන්නේ නැතුව නම් තව කොළ 10-15ක් එව්වේ හැකි. ඉතින් එහෙම හොයලා ටිකක් අමාරුයි ඉතින් නේ. හොඳ කට්ටක් කන්න ඕනේ ඉතින් අවුරුදු 4ක් යනකල්. ඉතින් මම කියාගෙන ආවේ නෙමෙයි වර්ක් වීසා වලින් එනවා නම් අරගෙන සැලකිලිමත් වෙන්න. අර මම කියපු පොයින්ට්ස් ටික සැලකිලිමත් වෙන්න එන්නම් වාලේ එන්න එපා. ආවට පස්සේ කොමාර වෙන එකක් නිහොංග බෑ. අපිට ඉංග්‍රීසි වලින් මෙහෙ වැඩ දාන්න බෑ. නිහොංග තමයි අවශ්‍ය වෙන්නේ. නිහොංග බැරුණොත් තෙන්ෂකු කරන එකත් ප්‍රශ්නයක් වෙනවා. වෙන ආයතනයක් එක මාරු කරගන්නත් අමාරු වෙනවා. වෙන කම්පැනි එකට යන්නත් ටිකක් අමාරු වෙනවා නිහොංග බැරි වුණොත්.
ඉතින් හොඳ එතනයක් හොයලා බලලා එතනින් ගියපු ළමයි සම්බන්ධ කරගෙන එයාලගෙන් අහලා බලලා මුලින් එහෙම කරන්න පුතේ. එහෙම නැතුව එන්නම වාලේ එන්න එපා ජපාන්ට. ආවහම ඔන්න සැලරි ප්‍රශ්න ටික වෙනවා. ජපානේ හොඳ කම්පැනි තියෙනවා පුතේ. අංක 1 සුපිරි බෙස් ක්වොලිටි කම්පැනි තියෙනවා. හොඳට සේවකයන්ට සලකනවා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට ජපානයට ඇවිල්ලා මෙන්න මෙතන තමයි වැදගත්ම තැන. ජපානට ඇවිල්ලා ගේමක් ගහන්න එනවනම් අනිවාර්යෙන් අතට කොළ 15 පන්නලා සැලරියක් හම්බෙන්න ඕනේ. කොළ 15 පන්නලා නේ ජීව ගමන් නිජෝ හම්බෙන්න ඕනේ. ඉතින් එහෙම නැත්තම් ඇවිල්ලා තේරුමක් නැහැ ජපානයට. මොකද ලිවිං කොස්ට් එකයි ඔයාලගේ එක එක පුජ්‍යලට අනුව එක වෙනස් වෙනවානේ නේ. එතකොට කොළ 15කට වඩා අනිවාර්යෙන් තියෙන්න ඕනේ. උපරිම 20 කිට්ටු කරලා තියෙන්න ඕනේ අතට එන ගාන නේ. කියන්නේ 18 20 අතර තියෙන්න ඕනේ අතට එන ගාන කැපිලා කරලා. සංඝයෝ නැතුව සංඝයෝ කරනවා නම් සංඝය කරනවා අනිවාර්යෙන් කොළ 20 23 24 25 26 වගේ ඔය වගේ සැලරි එකට යන්න පුළුවන් SSW වලින්. ගොඩක් තැන් වලින් ඒ සැලරි දෙන්නේ නැහැ ජපානේ. එහෙම ප්‍රශ්න මම දැකලා තියෙනවා. ඒ ඔය මම කියපු හේතු නිසා. එක්ක කුමියගෙන් කපා ගන්නවා. නැත්තම් එයාලා අඩුපඩියක් ගෙවලා වගේ වැඩ ගන්නවා. එහෙම ඒවා තියෙනවා. ඉතින් අර ජපාන් කෙනෙකුට ගෙවන පඩියට වඩා අඩුපඩියක් ගෙවලා වගේ වැඩ ගන්න එක යාලට ලාභ නිසා එහෙම කරන අවස්ථා තියෙනවා. ඒ වගේ ජරා කයිෂ තියෙනවා ජපානේ. නේ අර ඔයාලගේ තියෙන ජපාන් මේ මානසිකත්වයට ඩැමේජ් කරන්න මෙහෙම හදන්නේ. එහෙම කයිෂ තියෙනවා. මොකද මමත් ඒ වගේ වැඩ කරලා තියෙනවා. එක්ස්පීරියන්ස් තියෙනවා. ඒ නිසා ඒ දේවල් ඔයාලට වෙනවට මම කැමති නෑ. ඔයාලා ජපාන ගැන හිතාගෙන ඉන්න විදියට මෙහෙ එච්චරම සුන්දර නෑ. නමුත් සුන්දර කරගන්න පුළුවන්. අර මම කියපු ටික කරගත්තා නම් නිහොංගෝ අංකයකටම හදාගන්න පුතේ. නිහොංගෝ නැතුව මෙහෙ සගයි වෙන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ ටික කරගන්න ඕනේ. මගේ පේෂීට්ස් පුතේ මම මේ වීඩියෝ අවසානයේ වලට දාන්නම්. මොකද මම බොරු කියනවා කියලා හිතනවානේ නේ. අර මේ ප්‍රූෆ් තියෙන්න බෑ නේ. ඉතින් ඒ නිසා මගේ පේෂීට් දෙකක් මම මාස භාගයක එකකුයි ෆුල් මන්ත් එකකුයි දාන්නම්. පෙලක් කයිස තියෙනවා පුතේ. දැන් මම කයිස එකෙත් ගෙවල් කුලි රෙන්ට් එක යචින් එකෙන් කොළ දෙකක් ගෙවනවා. එහෙම ඒවා තියෙනවා නේ. කෝච්චු එක ගෙවනවා. ඒ කියන්නේ ඔයාලා ට්‍රැවලින් තියනවා නම් ඒවා ගෙවනවා. ඊළඟට ෆුඩ් වලට ගෙවනවා නේ. ඊළඟට ඒ වගේ තියෙන කයිෂ තියෙනවා පුතේ ජපානේ. ඉතින් ඒ වගේ හොඳ කයිෂ එකක් වන්න සේවකයෙක්ට සලකන්න පුළුවන් බෝනස් එක නේ. ඒවත් තියෙන එකට එන්න හදිස්සියට ඉන්ටර්වයුව එකක් තියෙනවා කියපුව ගමන් ටින්ගාලා එකට ගිහිල්ලා ඒක කරන්න එපා. සම්පූර්ණ විස්තර ටික අහගන්න. මේ කයිෂ එක මොකද්ද? පඩිය කොහොමද? බේසික් එක කීයද? අතට කීයක් එනවද? සංඝයෝ දෙනවද? බෝනස් එක අවුරුද්දට කී පාරක් දෙනවද? කෝච්චුහි දෙනවද? එපාර්ට්මන්ට් එක ළඟද තියෙන්නේ? ඊළඟට යචින් එක දෙනවද? යචින් මේ ඔයාලට ෆුඩ් දෙනවද? නේ? එපාර්ට්මන්ට් දෙනකොට ඒකේ බඩු මුට්ටු ටික දෙනවද? අපි ගන්න ඕනද වෙනද? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. පෙලක් ඒව එපාර්ට්මන්ට් එක දෙනවා කියලා ඔක්කොම කරලා සයින් කරලා දෙනවා. ආවට පස්සේ ගෙදර ඇඳක්වත් නැහැ, මෙට්ටයක්වත් නැහැ, මුකුත් නැහැ. ඒවා වෙනම ගන්න ඕනේ. ඒකට වෙනම කොස්ට් එකක් යනවා ඒ ටික ගන්න. ඉතින් ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න පුතේ. මෙන්න මේ මොනවද ඕන පොයින්ට්ස් ටික දැනගන්න. ඔයාලා දන්නේ නැහැ නේ. ඒකයි මම මේ වීඩියෝ කරේ. මේ ඒ ගැන සැලකිලිමත් වෙන්න. එහෙම නැතුව පුතේ මම හැම වෙලේම කියන්නේ පුතේ ඕකම තමයි. ඉතින් ඇයි මෙහෙට ඇවිල්ලා ප්‍රශ්නයක් වුණාට පස්සේ කවුරුත් නැහැ නේ. ගොඩක් ඔය කකුසේ වීසා වලින් එනවා ජපානට. ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා මොකක් ප්‍රශ්නයක් වුණාම එයාලා ආන්සර් කරන්නෙත් නැහැ. එහෙම ඒවා ඕන තරම් තියෙනවා ජපානේ නේ. වර්ක් වීසා වලින් එනවා. ඉතින් ආවට පස්සේ නිහොංගෝ බෑ. මොකවත් කරගන්න බැර අසරණ වෙලා ලංකාවට යනවා. ලංකාවට යන එක නෙමෙයි උත්තරේ. ජපාන්ට එන්නේ ගේමක් ගහලා ලංකාවේ ණය වෙලා අමාරුවෙන් එන අය තමයි ගොඩක් ඉන්නේ. ඊට පස්සේ ආයෙ ලංකාවට ගියාම ආයෙ තියෙන ප්‍රශ්න ඩබල් ට්‍රිබල් වෙලා තියෙන්නේ. ජීවිත කාලෙම දුක් විඳින්න දෙනවා ගන්න තීරණය යනවා. ඒ නිසා පුතේ අර කට්ට කන්න වැඩ කරන්න පුළුවන් කියන මානසිකත්වයෙන් ජපානයට එනවා නම් ඉතින් හොඳයි. එහෙම නැතුව අර සුරංගනා ලෝකමාවන ජපාන්ට එන්න එපා. කාගවත් චීම් වලට රැවටෙන්න එපා. ඒ නිසා මේ ඇත්ත කතා කරන්නේ ජපානයේ වැඩ කරන්න ඕනේ නේ.
එහෙම නැතුව අර ලස්සන අර කියන සුරංගනා කතා අහගෙන ජපාන්ට එන්න එපා, ජපාන එපායි. මම අර කියපු කාරණා ටික ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මොකද එහෙම නැති වුණොත් අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. රයිට්. සාමාන්‍යයෙන් කොළ මම අර කියපු ගාන කොළ 20 කිට්ටු කළොත් අතට හම්බෙන්න ඕනේ පුතේ. එහෙම නැත්නම් ජපානයේ වැඩ කරලා තේරුමක් නැහැ. කොළ 20ක් කියලා කියන්නේ ලංකාවේ ලක්ෂ 4යි නේ. ලක්ෂ 4යි. ඒකෙන් ඔයා කන්න ඕනේ. ඒකෙන් ඔයා චින් එකෙන් ගෙව්වේ නැත්නම් ඒක ගෙවන්න ඕනේ. අසනීපයක් වුණොත් බේත් ගන්න ඕනේ. ලංකාවට සල්ලි දාන්න ඕනේ නේ. එතකොට ඔයාට ඉතුරු වෙන්නේ සාමාන්‍යයෙන් කොළ 20 කොළ 10ක් අයින් කරගෙන කොළ 10යි. කොළ 10 කියන්නේ ලක්ෂ 2යි. ලංකාවේ මුදලින් ලක්ෂ 2යි සේව් කරන්න පුළුවන්. ඇතිනේ. ඉතින් ඒකයි මම කියන්නේ. අඩුම කොළ 20ක්වත් හම්බෙන්න ඕනේ. 15 පන්නලවත් තියෙන්න ඕනේ. ගොඩක් තැන්වල කොළ 11යි නේ. කොළ 10යි 12යි 13යි 15ට අඩුවෙන් තියෙන්නේ. ඉතින් එන්න කලින් හරියට කන්ෆර්ම් කරගන්න මට කොළ කොච්චරක් හම්බෙනවද අතට. කොළයක් කියලා කියන්නේ ජපාන් සල්ලි වලින් 10000 නේ. ඉතින් ඒක කන්ෆර්ම් කරගන්න අනිවාර්යෙන්. මොකද අපි එන්නේ අපේ ජීවිතේට වැඩක් කරගන්න පුතේ, හම්බ කරගන්න ජපාන්ට එන්නේ. ඉතින් ඒක හරියට කරගන්න එපා නේ. ආයේ අවුරුදු සාමාන්‍යයෙන් තපුතේ කිනෝ ඉචිගෝ එක වදින්නේ අවුරුදු 5ට. ඉතින් ඔය අවුරුදු 5 ඇතුළේ ගේමක් ගැහුවොත් හොඳටම ඇති නේ. දැන් මම කියපු ගණන් එක ඔයා ලක්ෂ 2 ගානේ සේව් කරලා කවුන්ට් කරලා බලන්න, කැල් කරලා බලන්න කොච්චර මුදලක් ඔයාලට හොයාගන්න පුළුවන්ද කියලා. හොඳ බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා. ඒ වගේ ඒවාට යන්න පුළුවන්. ගොඩක් අය මයින්ඩ් එකෙන් තමයි ජපාන්ට එන්නේ. මම දන්නවා ඒක නේද. තොකුතේ ගිනෝ හරහා ජපාන්ට එන්නේ ඒ වගේ මයින්ඩ් එකක් තියෙන අය. ඉතින් ඒ ඔක්කොම විනාශ වෙලා යනවා. අර වගේ තැනකට වැටෙනවා නේ. අර ඒ තත්ත්වෙටපත් වෙන්න එපා. පත් වෙන්න කලින් තමයි මම කිව්වේ ඔයා දැන් බැරි වෙලා කරේ ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් ඇවිල්ලා ඉන්න කෙනෙක්ට සොලියුෂන් එක ඔයා තෙන්ෂොක් වෙන්න. ප්‍රශ්නයක් නැහැ. ඔයාට සබෙත්සු වැඩි නම් දැන් ඔයා ඉන්න තැන වෙනස්කම් වලට වැඩි නම් ඉමිග්‍රේෂන් එකට ඉන්ෆෝම් කරන්නත් පුළුවන්. ලෙටර් එකක් විදිහට බාර දෙන්නත් පුළුවන්. කායිෂාගේ විස්තර ටික කියලා ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. කොකුසයි මොන්දයි එකක් ඒක. ඉන්ටර්නැෂනල් ප්‍රශ්නයක්. ඔයාට මේ සබෙත්සු තියනවා කියන එක කෙලින්ම ඉන්ෆෝම් කරන්න කියලා කායිෂාගේ නමයි සච්චාගේ නමයි ඔක්කොම ටික කියලා ඉන්ෆෝම් කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඔයා ඊට පස්සේ අයින් වෙන්න. සාමාන්‍යයෙන් පුතේ ජපානයේ තියෙනවා කුමියයි හරහා යනවා නම් අනිවාර්යෙන් කොළ 20ට වඩා යනවා තෙන්ෂොක් වලට. හරි. ඇපාර්ට්මන්ට් පෙලක් ඒවා තනියම ගන්න ඕන නැත්නම් හොයලා දෙනවා. ඒ කියන්නේ වෙන තැනකට යනවා නම්. එහෙම නැත්නම් නිහොංග පුළුවන් නම් පුතේ මාව සම්බන්ධ කරගන්න. මා තොකුතේ ගිනවලට මම සපෝට් කරනවා. මම වැඩ කරන ආයතනයක් තියෙනවා. ඒකේ පුතේ සල්ලි ගන්නෙ නැහැ. රුපියලක ඒ කියන්නේ යන්නේ එකම මුදලක් ගන්න නැහැ. කෙලින්ම ඔයාලා නිහොංග පුළුවන් වෙන්න ඕනේ. නිහොංග හොඳ සාමාන්‍ය මට්ටමින් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳ කායිෂාවලට එයාලා ෂෝකයි කරනවා. එයාලා කිසිදු මුදලක් අය කරගන්නේ නැහැ නේ. ඒ නිසා එහෙම තියෙන අවස්ථාවක්. හැබැයි නිහොංග පුළුවන් වෙන්න. නිහොංග නැති වුණොත් සාමාන්‍යයෙන් කුමියේ හරහා තමයි යන්නේ. හැබැයි කුමියේ හරහා ගියත් සැලරි එක අර මම කියපු ගණන් තියෙනවා. 15ට වැඩි 20 අනිවාර්යෙන් හම්බෙනවා. 20 කිට්ටු කරලා අනිවාර්යෙන් තියෙනවා. නැත්නම් ඒ වගේ මේවලට පුතේ මම ළමයින්ව දාන්නේ. මොකද ඔයාලා සතුටින් ඉන්න ඕනේ නේ. ඔයාලා අංගයකට සතුටින් ඉන්න. ජපාන්ටත් ඇවිල්ලා දුක් මේ අඬනවත් දුරනවා නම් තේරුමක් නැහැ නේ. ලංකාවේ දුකෙන් ඉන්න බැරි හින්දානේ ජපාන්ට හම්බ කරගෙන යන්නේ. ජපාන්ටත් ඇවිල්ලා දුක් වෙනවා නම් අඬනවා නම් තේරුමක් නැහැ. ඒ නිසා ඔයා සතුටින් ඉන්න ඕනේ. ඒකයි විය යුත්තේ. වැඩ කරන තැන සතුටින් වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම කියන්නේ අනිවාර්යෙන් අර මාසෙන් මහන්සිලා සැලරි එක අතට එද්දිනේ අර තෘප්තිමත් භාවයක් තියෙන්නේ. ඒකත් නැත්තම් තේරුමක් නැහැනේ. ඒ නිසා චොත්ත කංගයිනේ ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා. ඔයා ගන්න තීරණය අනුව තමයි ඔයාගේ ලයිෆ් එක තනිකරට යන්න වෙන්නේ. ඒ නිසා මට කියන්න ඕනුනේ ඔය ටික. ඔය මම කියපු දේවල් ටික ගැන සැලකිලිමත් වෙන්න. එහෙම වුණොත්
වාට හොඳ ජීවිත ජපානය ඇති කරගන්න පුල ලංකා ඇති කරගන්න පුළුවන් සල්ලිටික ලංකාවන්න යවන්නේ තිය නිසා තයින්සකු කරගන්න අවශ්‍යනං මහා සම්බන්ධ කරන්න කිසිදු මුදලක් අය කරන්න එකට කුමිය හරහත්ම වැඩ කරන කුමියයි රායනනම් ගන කරපුතේ කොල 15-20 එකැන කයිෂය ගානෝ යාල ගන්න ගාන වෙනස් වෙනවා නමුත් සැලරියක අර සැලරියක මම දෙනවා කිය මම දෙනවා කියලා ගැන මම දන්න නිසා කියන්නේ සැලරිය අනිවාරෙන් හම්බෙනවා අර විදිර නිහොංග පුළුවන් සාමන එන්සල් ලෙවල්ලකින් නිහොංග තියෙන් ඕනේ එහෙම යනනම් සල්ලි යන්න සහ මගේ පඩිවාර්තා දෙකක් තියෙන මාස භාගයක පුළු මන්තයකයි පෙබරාරි මාර්තුවක මට මතක ඒක මම දාන්න එතකොට වල බලන්න මම බුරුද ඇත්තද කියන්නේ කියලා හරි එහෙනම් ඔන්න ඔය ටික තමයි මට කියන්න ඕනුනේ ඒ ගැන සැලකිලිමත් වෙන්න පුතේ මොකද ඒක තමයි වටින්නේ නේ ඔනගයිෂිමස් කියොත්සුකෙතකු දාසයිනේ පරෙස්සංගන්න මම කියපු පොයින්ට්ස් පිළිබඳව ඒටික මිස් කරගන්න එපා යොරශිකු ඔනගයිෂිමස්